Hi guys, warmly welcome to my YouTube channel. අද මම ඔයගලන්ට එක්ක share කරගන්නේ once a week මම මගේ natural hair oil එකයි face mask එකයි හදාගන්න විදිහ ගැන. හදාගන්න කළුදුරු, උළුහාල්, මුරුංග කොළ සහ කරපිංචා ඕන වෙනවා. තරව තලතෙල් මේ සැහැඳක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මට තියෙන්නේ natural curly hair එකක්. මගේ frizziness එකට කොණ්ඩේ මේ thickness එකට තලතෙල් හරි එඬරු තෙල් හරි පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ ඔයිල් එක හදාගන්න කලින් කරපිංචයි එඬරු කොළයි හොඳට ග්‍රයින්ඩ් කරලා ගන්න. ඊට පස්සේ පෑන් එකක් ලෝ හීට් එකේ රත් කරගන්න. ඒකට පොල් තෙල් එකතු කරලා පොල් තෙල් ටිකක් රත් වෙගෙන එනකොට උළුහාල් කළුදුරු එකතු කරලා රත් කරගන්න. ඊට පස්සේ ඒ ටික ටිකක් රත් වෙගෙන එනකොටම අපි අර ග්‍රයින්ඩ් කරලා හදාගත්ත මේ කොළ මිශ්‍රණය එකතු කරන්න තෙල් එකට. මතක ඇතුව මේ තෙල් එක ලෝ හීට් එකේම රත් කරගන්න. නැත්තම් තෙල් එකේ තියෙන සාරය නැති වෙලා තෙල් එකේ හොඳ කොළ පැහැයක් ගින්නේ නැහැ. තෙල් එක කළු පාටට වගේ වෙනවා. එහෙම වෙන්නේ නැති වෙන්න අඩු ගින්දරේ මතක ඇතුව අඩු ගින්දරේම රත් කරගන්න තෙල් එක. රත් කරගත්ත තෙල් එක නිවෙන්න තියලා ඔයා කැමති තෙල් වර්ගයක්. ඒ කියන්නේ තල තෙල්, එඬරු තෙල් හෝ විටමින් මේ වගේ ඕනම දෙයක් තෙල් එක නිවෙන්න තියලා ඉවර වෙලා එකතු කරන්න. එකතු කරලා හොඳට කලවම් කරලා නිවෙන්න තියලා පෙරා ගන්න. තෙල් එක නිවෙනකම් අපි යමු ෆේස් පැක් එක හදාගන්න. මේ ෆේස් පැක් එක හදන්න මම පාවිච්චි කරලා තියෙන්නේ කඩල පිටි, කස්තුරික හා විනිගර් සහ වැල්මේ. මේ දේවල් අමුද්‍රව්‍ය එකතු කරලා මේක පේස්ට් එකක් විදිහට අපි මික්ස් කරගන්නේ යෝගට් දාලා. යෝගට් මේ සැඳි දෙකක් විතර දාන්න. හැබැයි පිම්පල් තියෙනවා නම් යෝගට් පාවිච්චි කරන්න එපා. හදාගත්ත ඔයිල් එක ඔළුවට දාන්න පුළුවන් තරම් රස්නෙන් තියෙනකොට ඒක හොඳට ඇප්ලයි කරන්න. එහෙම නැත්තම් හොඳටම නිවිලා නම් ඩබල් බොයිල් කරලා කොටන් එකක් ආධාරයෙන් කොණ්ඩේ සෙක්ෂන් කරලා හැම තැනටම ස්කැල්ප් එකේ හැම තැනටම ඇබ්සෝබ් වෙන විදිහට ඔයිල් එක ඇප්ලයි කරගන්න. ඔයිල් එක ඇප්ලයි කරලා විනාඩි 15ක් 20ක් අතර හොඳ හෙඩ් මසාජ් එකක් එක්ක ෂෝල්ඩර් මසාජ් එකක් වගේ ගන්න පුළුවන් නම් මේකේ බෙනිෆිට්ස් ගොඩක් ගන්න පුළුවන්. hair එක ඔයිල් කරලා ඉවරනාට පස්සේ මම ෆේස් එක හොඳට වොෂ් කරනවා. ක්ලෙන්ස් කරලා, ටෝන් කරලා ෆේස් එක හොඳට ක්ලීන් කරගන්නවා. ඊට පස්සේ මම හදපු පැක් එක evenly ෆේස් එකට ඇප්ලයි කරලා 20 to 30 minutes මම ඒක ෆේස් එකේ තියාගන්නවා. ඊට පස්සේ පැයක් විතර මම හොඳට රිලැක්ස් එකේ ඉඳලා ෂවර් එකක් දාලා හොඳට රිෆ්‍රෙෂ් වෙනවා. තවත් මේ වගේ වීඩියෝ එකක් කරන් ඉක්මනටම එන්න. Thank you for watching.